මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. මම උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරන්නම්. මේක 100ට 100ක්ම මේ සමග ගැලපෙන්නේ නැහැ. නමුත් අදහස තේරුම් ගන්න. දැන් දුවේ පුතේ ළමයි ඉන්න පන්තියකට මගේ ෆිසිකල් ක්ලාස් එකකට කියලා හිතමුකෝ අපි. අපි මගේ ෆිසිකල් ක්ලාස් එකකට දෙමාපියෙක් ඇවිල්ලා අහනවා මගේ දරුවගේ තත්ත්වය කොහොමද කියලා. එතකොට ඒ වගේ අවස්ථාවල පුතා දැන් මේක සාපේක්ෂයිනේ. දක්ෂතාව, ඒ හැකියාව ඒවා එකිනෙකට සාපේක්ෂයි. එතකොට පුතා මම අනෙත් දරුවන්ට සාපේක්ෂව තමා ඒ දරුවගේ තත්ත්වය කියන්නේ. කොහොමත් එහෙම තමා ඔය වගේ දේවල් මැනෙන්නේ. අන්න ඒ වගේ තමා පුතා දැන් මූලද්‍රව්‍ය පරමාණු වලත් ස්කන්ධය අතිශය කුඩයි. හරියට මැන ගන්න අමාරුයි. ග්‍රෑම් වලින් මැන්නත් ඒවා ගණනය කිරීම සඳහා යොදා ගන්න අමාරුයි. මොකද හේතුව ඉතාමත් කුඩාගෙන එන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක හරියට අර ළමයින්ට සාපේක්ෂව එක ළමයෙක්ගේ දක්ෂතාව නැත්නම් හැකියාව ඒ ළමයාගේ අධ්‍යයන කටයුතු කොහොමද කියන එක කියනවා වගේ මෙතනත් මොකද කරන්නේ? දැන් මූලද්‍රව්‍ය පුතා එකම පන්තියේනේ. එතකොට තෝරාගත් එක මූලද්‍රව්‍යක ස්කන්ධයට සාපේක්ෂව අනෙත් පරමාණු වල අනෙත් මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ පරමාණුක ස්කන්ධයකකේ ගොඩ නැගිලා තියෙන්නේ කියලා. හරි අපි ආයෙ බලාගමු. අද දැන් අපි මේ වෙනකොට කතා කරගෙන ඉන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ පිළිබඳ. ඒතර පුතා දැන් මූලද්‍රව්‍ය පරමාණු සහ අයන වලට සැලකිය යුතු ස්කන්ධයක් නැහැ. අතිශය කුඩා ස්කන්ධ තමයි තියෙන්නේ. එතකොට ඒ වාගේ ස්කන්ධ ප්‍රකාශ කිරීම සඳහා සාමාන්‍ය ස්කන්ධයකක භාවිතා කරන්න බෑ. ග්‍රෑම්, කිලෝග්‍රෑම් වගේ සාමාන්‍ය ස්කන්ධයකක භාවිතා කරන්න බෑ. මොකද හේතුව අතිශය කුඩා ස්කන්ධ සහිත අංශු තමා මේ පරමාණු සහ අයන කියන්නේ. එතකොට ස්කන්ධය ප්‍රකාශ කරන්න තියෙන කුඩාතම ඒකකේ තමා පුතා ඇටෝග්‍රෑම්. එතකොට මේ මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය ඇටෝග්‍රෑම් වලින්වත් ප්‍රකාශ කරන්න බෑ. ඒ තරම් කුඩා අතිශය කුඩා ස්කන්ධ තමා මේ මූලද්‍රව්‍ය සහ පරමාණු වලට තියෙන්නේ. ඒතකොට පුතේ ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ 10 ඍණ 18 වෙනි බලය. 10 ඍණ 18 වෙනි බලය. ග්‍රෑම් වල 10 ඍණ 18 වෙනි බලයට තමයි ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. එතකොට ඊටත් වඩා අතිශය කුඩා ස්කන්ධ තමා මේ මූලද්‍රව්‍ය සහ මූලද්‍රව්‍ය පරමාණු වලට තියෙන්නේ. ඉතින් ඒ හින්දාම දැන් මේක නිවැරදිව ප්‍රකාශ කරන්න බෑ. ග්‍රෑම් වලට ගණනය කරොත් ඉතා කුඩා ගයන් ඉන්නේ. ඉතින් මේවා ගණනයන් සඳහා යොදා ගැනීම අතිශය අපහසුයි. ඉතින් ඒ හින්දා විද්‍යාඥයන් තීරණයකට එළඹුණා අපි තෝරාගත් යම්කිසි මූලද්‍රව්‍යක ස්කන්ධය යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය හෝ ස්කන්ධයෙන් කොටසක් පරමාණුක ස්කන්ධ ඒකකයක් නැත්නම් ස්කන්ධ ඒකකයක් විදියට සලකලා ඊට සාපේක්ෂව අනෙත් මූලද්‍රව්‍ය සහ පරමාණු කොච්චර ස්කන්ධයක් සහිතද කියලා ප්‍රකාශ කරමු කියලා නියතයක් ගොඩනගා ගත්තා. එතකොට මොකද උනේ? දැන් මේ මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධ අතිශය කුඩයි. ඒක ප්‍රකාශ කරන්න සාමාන්‍ය ස්කන්ධ ඒකක යොදා ගැනීමේ හැකියාවක් නෑ. සහ ඒ වගේ යොදාගත්තාම එන ස්කන්ධ ගණනය කිරීම සඳහා යොදා ගන්න ඉතාම අමාරුයි. ඒ හින්දා දුවේ පුතේ විද්‍යාඥයෝ එකගතාවයකට ආවා තෝරාගත් යම්කිසි පරමාණුවක ස්කන්ධය හෝ ඒ ස්කන්ධයෙන් කොටසක් ස්කන්ධ ඒකකයක් විදිහට සලකලා පරමාණුවක ස්කන්ධය ප්‍රකාශ කරන්න යොදාගමු කියලා. ඉතින් ඒ විදිහට ගත්ත ඒකකයට තමා අපි කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඉතින් අතීතයේ නම් මේ සඳහා භාවිතා කළේ කුඩාතම සහ සැහැල්ලුතම පරමාණු වන හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය තමා ස්කන්ධ ඒකකයක් විදිහට යොදාගත්තේ. නමුත් වර්තමානයේදී භාවිතා වෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට කාබන් 612 පරමාණුක ස්කන්ධ ඒකකයෙන් 12න් එකක්. කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයක් තමා පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිතා කරන්නේ. ඒතර පුතා පරමාණුක ස්කන්ධ ඒකකයේ සඳහා සම්බන්ධතාවයක් දාන්න පුළුවන්. පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ බෙදීම 12. නැවත කියන්නම්
පරමාණුක ස්කන්ධයකගේ සමාන වෙනවා පුතා කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය බෙදීම 12 නැද්ද වෙනකොට පරමාණුක ස්කන්ධයකගේ විදිහට භාවිතා කරන්නේ කාබන් 612 පරමාණුවේ ස්කන්ධය වගේ 12න් එකක ස්කන්ධය කාබන් 612 පරමාණු වගේ ස්කන්ධය නැත කාබන් 612 පරමාණුක ස්කන්ධය වගේ 12න් එකක ස්කන්ධය තමා අද වෙනකොට පරමාණුක ස්කන්ධයක විදිහට භාවිතා කරන්නේ. ඒතර දුවේ පුතේ අපිට මේක ගණනය කිරීම වලදී ගන්න පුළුවන් ආසන්න වශයෙන් කාබන් 612 සමස්ථානික ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් 1.999 ගුණ කිරීම 10 ඍණ 23ක් කියලා තමයි එන්නේ. ඒක 12න් බෙදපුවාම ආසන්න වශයෙන් පරමාණුක ස්කන්ධයකගේ අගය ග්‍රෑම් වලින් එනවා 1.66 ගුණ කිරීම 10 ඍණ 24. ඒතර පුතා දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ අගයන් නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒක පුතා මේ මූලද්‍රව්‍ය පරමාණුක සැබෑ ස්කන්ධය නෙවෙයි. ඊට අමතරව සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැහැ. ඉතින් මේකට ඒකකත් නැහැ. මොකද හේතුව මේක යම්කිසි මූලද්‍රව්‍යක ස්කන්ධයට සාපේක්ෂව ප්‍රකාශ කරන්නේ. එහෙනම් මේක සැබෑ ස්කන්ධය කියලා අපි ගන්නෙ නැහැ. නමුත් ගණනය කිරීම වලදී අපි අණුක ස්කන්ධ ඒ මූලාශ්‍රිත ගණනය කිරීම වලදී මෙන්න මේක තමයි අපි යොදාගන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ තමයි අපි භාවිතා කරන්නේ.